Vice Production. Oi, aduh gampang, oi, mati beteng oi, gampang, oi. ඉඳ බං පොඩ්ඩක්. එක එක කියලා මටත් පිටිපස්සෙන් ගහනවා බං. පොඩ්ඩක් ඉඳපන්. Aduh, අම්මා. අඩෝ ඌ මාව දැක්ක බං සෝමාලියාවට පාන් දැම්ම වගේ. දුන්න මට දීමනාවක් ආය අපත් නැති වෙන්න බං. අර BR ගැව්ව ඇති බං. දැන් CS රෑන්ක් එකක් අඩි ගහමු බං. මේ ඒක නෙමෙයි බං. BD-ක්වත් ගහමුද? මේ හරකා. බීඩි කියලා ප්‍රසිද්ධිය කියන්න එපා ඔයි. උඹ බූරු වෙන්නේ බං උඹ. මේක මාර කෙලියක් වුණානේ හත්කලාමේ. ඔබ කියන්නේ BD-ට BD කියන්නේ නැතු ජෝතිපාලයි මයික් එකේ කියන්නේ කියලායි මට. හරි ලස්සනයි. very good. එච්චර දෙයක් කරන්න ඕනේ නැහැ. යන්ට බෙදා ගහ පාරවල් ටික නම් සුපිරි ඈ. ඒක නෙමෙයි. උඹත් එදා හොඳටම බැට් කරලා දුන්නා හොඳේ. මේ උඹේ හොරගෑනගේ යට ඇඳුම් ටික උඹ ඊයේ තරම් ආවද? එදා අරන් ඇවිල්ලා ටොපිය කෑවරේ නේ. ආපෝ ඒ සිද්ධිය නම් මතක් කරන්න එපා ඔයි. පුජීත සීන් එකක් ඒක. ඒ මොකද බං? එදා ලොකුවට සිද්ධියක් උන්නේ නෑනේ. ලොකුවට සිද්ධියක්? ලොකු සිද්ධියක් නෙවෙයිකෝ මගේ ගෑණි මගේ ආවල් කළ ආච්චෝ දාපු නැති එක විතරයි. ඉතින් හිතපන් වුණොද? අඩෝ සිරාවට? ඒකේ කොහොමත් ඔසවර්දි ගෑණි බං. ඒක නෙවෙන්ට. ඔබ දැන් ඉස්සරහට වඩා හොඳට සෙල්ලම් කරන්න ඕනේ බං. අද්ද ලයින් එක ලයින් කියන්නේ බං එහෙම ලයින් එකක් නෑ. ක්‍රිකට් කියන්නේ මචං ජීවිතේ. හරිද? හැමදාම සෙල්ලම් කරන්න ගිහිල්ලා. හැමදාම මැච් බලන්න ගිහිල්ලා. එහෙම තමයි ඉතින් ලයින් එක සෙට් උනේ. හරිද? ඒ වුණාට අර එදා අර අයියා දීපු බැට් එක බා සුපිරියක් බං කියලා වැඩන්න. ඒ බං අරුන්ට පිස්සුද බං? අවුවේ කට්ට ගාගෙන පයින් ගිහිල්ලා ක්‍රිකට් ගහන්න. අඩෝ මේ ක්‍රිකට් වල නම් මුකුත් කියන්න එපා හොඳේ. ඔය මේ අපේ සලිත් මාමත් ඔය මේටට සුපිරි ගැහිලිකාරයෝ හොඳේ. සලිත් මාමා ගහපු ගැහිල්ල කර්ම කියනව නම් දැන් බං හතර වටේටම ළමයි බං. බල්ලෝ එහෙම ගහන ගැහිල්ලක් ගැන නෙමෙයි කියන්නේ. ක්‍රිකට් ගැන කියන්නේ. ක්‍රිකට් ගැන. මේ හරි බං නිකන් කිව්වේ ඉතින්. උඹලා සීරියස් ගන්න ඕනේ. මල්ලි ක්‍රිකට් මෙතන. යාළුවෝ මෙතන. සඳුනි මෙතන. හරි බං යන්න මේ. අද නම් අපි දෙන්න ෆස්ට් බැට් යවම් බං. දැක්කනේ අරුන් දෙන්න ඊයේ ගහපුවා. උඩට අපේ ගෑරික් ගහනවා බං. දෙන්න මර චිකු බා. අඩෝ මුන් දෙන්න අදත් එනෝනේ. දෙපංක මං හොඳ දෙයක් කරුගෙන් අහන්න. ඒක නෙවෙයි බං. අපි මේ ඕවර් 20 මැච් ගහලා කවද ටූර්නමන්ට් එකක් ගහන්නද බං? ඒක නේ බං. දැක්කනේ අරුන් දෙන්න ඊයේ ගහපු විදිය. අරුන් දෙන්න හොඳයි වලයකගේ පාරු පදින්න යා. කියලා වැඩක් නෑ බං. සික්. ඒ බං ඇන්ට පොඩ වර ගොඩක් ගන්න. ඇත්තටම බං උඹලා දෙන්නට මෝල්ද? අවුවේ කරේ බෑග් ගෙල්ලගෙන. ක්‍රිකට් ගහන්න යන්න. මෝඩ යකෙක් නේ බං උඹ. මල්ලි මේ හැමදාම රැට උඹලා ඇඟිලි ගහනේට වඩා හොඳයි. මෝඩ යකෙක්. ඇඟිලි? නෑ උඹලා හැමදාම ඇඟිලි වලින් ගේම් ගහන එකට වඩා හොඳයි පොඩ්ඩ ඇඟපත හොල්ලලා ක්‍රිකට් ගහන එක. බුදුන් මේ බං උඹ හොල්ලනකොට හෙල්ලනේ අපේ ගෙවල් ගාව පියුමිහන් සමාලියක් කරවත් නෑ බං. බොරු කියන්න එපා බං. පියුමිහන් සමාලියක් උඩ පනිදි තොම්බෙත් වදිනවනේ. අද වැන්ට මටත් ආසයි බං ක්‍රිකට් ගහන්න. කොහෙද? ඊයට chance එකක් හම්බෙන්නේ නෑනේ. දැන් නම් මටත් ඉතිලා තියෙන්නේ බං යන්න. ක්‍රිකට් ගැවුණා හරි කිය. අඩෝ මේ බං මීටරුනේ අපේ රනිල් ගරුසිංහ අයියගේ සුපිරි මැච් එකක් තියෙනවා බං 24යි 25යි. ඔබට මතක නැද්ද? මට සිරි දැන්නේ මම මීටරුනේ. අඩෝ ඇන්ට මොකද්ද බං මේ සීන් එක? අපිටත් මේ මැච් එක ගහන්න බැරියේ. මොකද මල්ලි බැරි. ජනවාරි 24-25 දෙදින පැවැත්වෙන අති සාර්ථක ක්‍රිකට් තරගමාලාවක් වන GS Sports Challenge Trophy ක්‍රිකට් තරගමාලාව සමාධිගම සිංහ ක්‍රීඩාංගණයේදී ඔබ අපි සැමට දැක බලා ගත හැක. ප්‍රථම ස්ථානය සඳහා මුදලෙන් රුපියල් ලක්ෂයක්ද දෙවන ස්ථානය සඳහා මුදලෙන් රුපියල් 50,000ක්ද හිමිවේ. පළමු දින විවෘත කොට්ටාස කණ්ඩායම් 24ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරගයටද
දෙවන දින විවෘත කණ්ඩායම් 16ක් අතරින් එක් කණ්ඩායමක් අවසන් මහා තරඟයට තෝරා ගනු ලැබේ. පොඩ්ඩක් ඉඳපන් මං ගිහින් ඔය ඔය කොහෙද බා යන්නේ පුගටිච්ච කඩියෙක් වගේ? එහෙ වරේ. මම මේ යන්න හදුවේ හන්දි ක්‍රිකට් බඩු කඩේට ක්‍රිකට් බැට් එකක් ගේන්න උඹට පිස්සුද බං හරේ මෙහෙ යන්න. මෙන්න මෙහෙට වරෙන්. මම පෙන්නන්නම් සුපිරි තැනක් උඹට ටිකට් බැට් එකක් ගන්න. ආයෙ නෑ යමන්කෝ බලන්න අම්මට හුඩු බැට් කරන්න ගියාම බැට් එක උස්සද්දි කිලෝ ගාණක් බරයි වගේ දෙනෙනවද? එහෙනම් මෙන්න විසඳුම. GS Sport ක්‍රිකට් බැට් ඉතාමත් උසස් තත්වයෙන් හා ශක්තිමත් ලී වලින් සාදන ලදේ ක්‍රිකට් බැට් අතරේ ප්‍රමුඛයා GS Sport අම්බලන්තොට. ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය සියලුම දෑ එකම වහලක් යටින්. ක්‍රිකට් බැට්, බැට් කවර, අත් ග්ලව්ස්, සුපර් කවර, ස්ටම්ප්, ග්‍රිප් සහ ඕනෑම වර්ගයේ පන්දු ලබාගත හැක. 178න් ඒ එක පුහුලියාය පාර අම්බලන්තොට. වැඩි විස්තර සඳහා 074 38 38 64. අඩෝ මෙව්වනේ මං බැට්